කට ඇරියොත් නේ. කට ඇරියොත් කවුරු හරි මිනිහෙක් උඩට යනකොටම කියන්නේ ඇතුලේ ඇති මොනවා හරි. පේන්නේ නැතුවට ඇති. ඔය යනෝ පේනෝ කොහේ යනවද කවුද දන්නේ? කටට එන කතාව කිය පද හදනවද නැත්? පද හදනවා. ගෑනු දරුවෙක් ලස්සනට ගෙදරින් ඇඳලා එළියට බහිනවනම් නේද? ජනෙල් වලින් බරබර දොර තිර ඈත් කර කර බල බල පද හදනවද නැද්ද? පද හදනවා. පද හදනවා. නෑදෑයින්ගෙන් පටන් ගන්න හොඳ. පටන් ගන්නේ නෑදෑයින්ගෙන් නොනෑයෝ දක්වා ඔක්කොම එවුන් ඕක තමයි පාර දිගේ යනකොට ළමයෙකුට කියන කතා ටික. ඔක තමයි ඇත්ත. ඉතින් වෙන්නේ මොකද්ද නේ? තමන්ගේ උත්සාහය හදාගන්නෙත් නැතුව, තමන්ගේ සංසාරික ප්‍රශ්න තේරුම් ගන්නෙත් නැතුව, අනුන්ට පද හදාද හූල්ල වෛරෙන් ක්‍රෝධෙන්ම දවස ගෙවන જાතියක් අපේ රටේ නිර්මාණය වෙනවද නැද්ද? නිර්මාණය වෙනවා. එච්චරයි. මුකුත් වෙන්නේ ලංකාවේ. ලංකාවේ දවසින් දවස වෙන්නේ ඔච්චරයි. අනුන්ට වෛර කරන, අනුන්ට නිඳා කරන, අනුන්ට පද හදන, අනුන්ගේ සැපතට හූල්ලන මිනිහෙක් සමහර විට මේ මිනිස්සයා ගේ හදන් තියෙන්නේ මුළු ජීවිතේටම ගෙවන්න ණයක් අරගෙන. හොඳ. ඔය කාර් එකක් පැද්දට මොකද මාසේ අන්තිමට 80000ක ලීසින් එක එනකොට උන්දට කණ්ඩ සල්ලි නැති වෙතිනේ. පේන්නේ නෑනේ ඕක. පේන්නේ වාහනයක් ගෙනල්ලා. ගේ තට්ටු දෙකට හදලා. අන්න තාප්පෙකුත් ගන්නවා මේ මදිවට. ඔය මතු පිටනේ. ඒ මිනිස්සයා ඒකට කොච්චර උත්සාහවන්තද? කොච්චර දුක් විඳිනවද? කොච්චර දහඩිය වගුරනවද? කොච්චර නිදිවරනවද? දවස් කීයක් මේ මිනිහා බඩගින්නේද? හීනකින්වත් හිතෙන්නේ නැහැ. කරන්නේ ඵලයක රණ්ඩු වෙනවා. හේතුව ගැන කිසි තැකීමක් නැහැ. ඒකෙන් කියනවද කුඩු විකුණන නෙවුන් නැහැ කියලා? ඉන්නවා. ගංජා විකුණන නෙවුන් ඉන්නවා. අයිස් විකුණන නෙවුන් ඉන්නවා. හැබැයි මුළු ගමේම මිනිස්සු එහෙමද? නෑනේ. මුළු ගමේම මිනිස්සු දිනු වෙන්නේ කුඩු විකුණලා. එතකොට බොන්නේ උන් නෑනේ. ඒ ගමේ මේ උන් විකුණනවද නෑ? එහෙම උන් එකෙක් දෙකෙක් ගමක ඇති. ඉතින් නිශ්චිතවම තේරෙනවා නම් ගන්දර පොලිසියට කියන්න. එච්චරනේ තියෙන්නේ. ඉතින් කතා කී ඉඳලා වැඩක් නෑනේ. ගන්දර පොලිසියට කියන්න මෙන්න මෙයා මං හොඳට දන්නවා විකුණනවා. ඔයගොල්ලෝ අල්ලන්න. අල්ලන්නේ නැත්තම් මොකද කරන්න ඕන? ඊට ඉහළට කියන්න ඕන. ඒකනේ එච්චර රටට ලෝකෙට ආදරේ නම් කරන්න ඕන. නැතුව කාර් එකේ යනෝ දකින්නකොට කතන්දර කී ඒ ගෙදර මිනිස්සු ලස්සනට ඇඳ පැළඳගෙන යනකොට පද හදාද හිටියම ගම සුරකෙනවද? ගමේ කුඩු නැති වෙනවද? බුද්ධිමත් වෙන්න පින්නතුනි.